Hi, welcome to my channel. අද වීඩියෝ එක ටිකක් වෙනස්. මම අද මේ වීඩියෝ එකෙන් අරගෙන ඉන්නේ DJI Osmo Pocket 3 කැමරාවේ එක සෙටින් එකක් ගැන. එහෙනම් ඔයාලට මේ වීඩියෝ එක උදව්වක් වෙනවා නම් මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් ඔයත් Osmo කැමරා එකක් use කරනවා නම් මේ ප්‍රශ්නේ ඔයාටත් ඇවිල්ලා තියෙනවද කියලා බලන්න. ඉස්සරහට බලමු මොකද අපිට එන ඉෂුව එක කියලා. ඒ තමයි මේ ස්ක්‍රීන් එක හැම වෙලාවෙම ස්ක්‍රීන් එක ලෑන්ඩ්ස්කේප් දැම්මත් පෝර්ට්‍රේට් දැම්මත් අපිට බලා ගන්න පුළුවන් එකම පොසිෂන් එකක් විතරයි. මේක තියෙන විදිහටත් බලමු ස්ක්‍රීන් එක රොටේට් කරලා. එතකොටත් අපිට පෝර්ට්‍රේට් විදිහටම තමයි පෙන්වන්නේ. රෙකෝඩ් කරන්න පුළුවන් පෝර්ට්‍රේට් වීඩියෝස් විතරයි. මේක තමයි තියෙන ඉෂුව එක. අපි දැන් බලමු මේක කොහොමද අපි සෝට් අවුට් කරන්න කියලා. ඉතින් මේ ඉෂුව එක කොහොමද අපි සෝට් අවුට් කරගන්නේ කියලා මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නම්. ස්ක්‍රීන් එකේ ඩිරෙක්ෂන් එක අපි වෙනස් කරාට හැම වෙලාවෙම අපිට රෙකෝඩ් කරන්න දෙන්නේ එක්ක පෝර්ට්‍රේට් විදිහට එහෙම නැත්නම් ලෑන්ඩ්ස්කේප් විදිහට. ඉතින් අපි බලමු කොහොමද මේක settings වලින් ලේසියෙන් හදාගන්නේ කියලා. So ඉතින් අපි යනවා මෙන්න මෙහෙම උඩින් drag කරලා ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ icons ටිකක් තියෙනවා. setting එක තියෙනවා, එතකොට brightness තියෙනවා, rotations මේ වගේ icons 8ක් බලා ගන්න පුළුවන්. මෙන්න මේකේ ඔයා යන්න මෙන්න මෙතෙන්ට. auto rotation. පස්සේ switch to 4K revolutions කියලා දෙනවා. landscape recording කරනවා නම් හැම වෙලාවෙම ඔයාලට මෙන්න මේක ස්ක්‍රීන් එක අපි පෝර්ට්‍රේට් කරත් ලෑන්ඩ්ස්කේප් කරත් කැමරා එකකින් හැම වෙලේම රෙකෝඩ් කරන්න පුළුවන් වෙන්නේ ලෑන්ඩ්ස්කේප් විදිහට. මේ සෙටින් එකේදී ඔයාට ලෑන්ඩ්ස්කේප් විදිහට වීඩියෝ රෙකෝඩින් ඒ වගේම ෆොටෝස් අරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ අයිකන් එකම ඔයා ආපහු ක්ලික් කරනකොට ඔයාට පෝර්ට්‍රේට් විදිහට අයිකන් එකක් පෙන්වනවා. මේ සෙටින් එකේදී ස්ක්‍රීන් එක මොන විදිහට වෙනස් කරත් ඔයාට හැම වෙලාවෙම පෝර්ට්‍රේට් වීඩියෝස් ෆොටෝස් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ලෑන්ඩ්ස්කේප් පෝර්ට්‍රේට් දෙකම වීඩියෝ කරන්න ඕනේ නම් ඔයාගේ Osmo කැමරා එකෙන් මෙන්න මේ අයිකන් එක පේන විදිහට තමයි සෙටින් එක හදාගන්න ඕනේ. අපි බලමු දැන් අපිට ආපු ඉෂුව එක සෝට් අවුට් වෙලාද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ පෝර්ට්‍රේට් කැමරා එක පෝර්ට්‍රේට් පෙන්නනවා. දැන් අපිට කැමරා එක ස්විච් වෙනවා ලෑන්ඩ්ස්කේප් වලට. ඉතින් මේ විදිහට සෙටින් එක හදාගත්තම හරිම ලේසි වීඩියෝ කරන්න පෝර්ට්‍රේට් විදිහටත් ලෑන්ඩ්ස්කේප් විදිහටත් එකම වෙලාවට අපිට ස්ක්‍රීන් එක ස්විච් කරලා ලේසියෙන්ම වීඩියෝස් ෆොටෝස් අරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයා මොනවා හරිම දෙයක් ගත්තා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් වලට ඔයගොල්ලෝ කැමති නම් ඒකත් කමෙන්ට් වල දාන්න. එහෙනම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා දිගටම මගෙත් එක්ක එකතු වෙලා ඉන්න. ගිහින් එන්නම් bye.